කට්ටිය කන්දගේ මල්ලිකා නෝනිස් 21 නවගාල්පාර කටුකුරුන්ද මොරටුව. මං හොඳට පොලිසියත් එක්ක ආශ්‍රය කරපු එක්කෙනෙක්. මොරටු පොලිසියත් එක්ක මං සෑහෙන කාලයක් ආශ්‍රය කරලා තියෙනවා. මම මේ සම්බන්ධව රත්තරන් බඩු බෝතල් ගණන් අල්ලලා දීලා තියෙනවා. මොරටු පොලිසියට. ඒගොල්ලෝ ඉන්න පොලිසිය. දැන් මේ අලුතෙන් එතන ඉඳලා ආශ්‍රය කරන්න 84 ඉඳලා ආශ්‍රයත් එක්ක. බයින මහත්තයත් එක්කත් ආශ්‍රය කරා. මහත්තයා මාත් එක්ක හොඳට එකතු වුණා. කතා බහ කරා. මගේ දුවගේ ළමෙක් ඉන්නවා අයිස් කුඩු සමග බොන එක්කෙනෙක්. වයස 20ක් 21ක් අතර. මෙයා ලෑලි වගේක් හොරකම් කරලා පොලිසියෙන් ගහනවායි කිව්වම ඒ පොලිසියේ මහත්තයා කියලා මහත්තයෙක්. ඒ මහත්තයා දැන් මාරු කරලා. එයා අල්ලගෙන ඇවිල්ලා මහත්තයාට බාර දුන්නා. දුන්නම ගහයි කියන බයට මම 20000ක් මෙයාට පොලිසිය පල්ලිය පිටිපස්සේ 20000ක් පගාව දුන්නා. ඊට පස්සේ මෙයා ආයි හොරකමක් කරා අපේ ගෙවල් පාරේ අවන් එකයි පුටුවයි ස්ටූල් එකයි. ඒක ඇවිල්ලා අනවනකොට මම බල්ලන්ට කන්න දෙන කාමරේ තිබුණා. මම බාර දුන්නා. දුන්නට පස්සේ තිරිය ගහන්න. 20ක් දුන්නා ගහන්න එපා කියලා. මෙයා මගේ 20 අරගෙනත් ළමයව බුද්ධිමාංශ කියලා කෑල්ලක් තියෙන කොළඹින් ආපු කට්ටිය. මෙයා ළමයව ගෙනියලා අත් දෙකට මාංචු දාලා ඔළුවට තොප්පියක් දාලා වතුර හේක ඔබලා. මම දන්නේ නැහැ ඒක කරයි කියලා. ළමයා රිමන් ඉඳලා ආවට පස්සේ කිව්වා මහත්තයා සෑහෙන්න වතුර හේක ඔළුව ඔබලා මට ගැහුවයි කියලා. මං ඒකවත් හැව්වේ නැහැ නිකන් හිටියා. ඊට පස්සේ මිනිබිරිගේ මහත්තයාට පිහියනු 3ක් පිටට ඇනලා මං ගිහලා මොකලාව අල්ලන්නේ නැත්නම් අන්න කල්තර ඇංගිලා ඉන්නවා කියලා. අනේ මට බෑ කිව්වා. මං ගියා එහෙනම් මං ටීවී එකක් ගන්න යන්න කියලා. බෑ කිව්වා. මං එහෙනම් කිව්වා මැසේජ් එකක් ගන්න කල්තර පොලිසියට මේගොල්ලන් බෑ කිව්වා. මිනිබිරිත් එක්කනේ මං ගියේ. ඊට පස්සේ හවස ගියාම මෙයා මට කතා කරලා කියනවා 20ක් දෙනවා නම් ඒ පැත්තේ යන්ව රිමන් කරනවා. මම මොකටද පිහියනු 3ක් ඇන්න මිනිහට මෙයාට 20ක් දෙන්නේ. තොර මගේ ළමෙක්ද කුඩු බීලාද නැහනේ අයිස් ගහලාද නැහනේ හොරකමක් කරලා නැහනේ මම මොකටද 20ක් දෙන්නේ ඒකත් මම නිකන් හිටියා මේ ළඟදී දැන් මාස එකමාරක දෙකකට උඩදී මෙයා කියලා තියෙනවා මාව උස්සලා ටීවී එකකට චොස් කාලා දාලා විරලා මට මොනවා හරි දානවා කියන මං ගිහිල්ලා හැව්වා මං කිව්වා සර් මම නම් එන්නේ නැහැ කොහෙත් එක ටීවී එක නංගන ඔයගොල්ලන් කුඩු තියනකෝ අයිස් තියනකෝ කරල් තියනවා කිව්වා කේජී තියනකෝ මට මොනවද ආයි දන්නේ නැහැ මං ඔක්කොම ඇඳුම් ගලවලා වල පෙන්නනකෝ නැත්නම් පාරට කුඩු වෙනවායි කිව්වා මෙහෙම හොරුන්වද මේ පොලිසිය දාගෙන ඉන්නේ පගා ගන්නවා එතනින් ගියාම අර නිල පරාදේ ගෑම් 15 කොල්ලේ කුරු දාලා ඒ ගෑනිම හෝටලේට අරගෙන ගියා කොණ්ඩේ තඹ බාර කරපු ගෑණියෙක් එක්ක ඒ මිනිහා ඇතුලේ ගෑම් 15කට ඒ මිනිහා නොම්බ පේට් හොරකම් කරේ නොම්බ පේට්ටට නඩුව දාන්න නැතුව දෙන්නේ හොරකම කරා එක්කෙනෙක්ව දැම්මා අනිත් එක්කෙනා ගෑම් 15ක් දාලා ගල්කිස්ස පොලිසියට බාර දීලා මෙයා උපමේනියම් කරලා ඒ මිනිහව ඇතුලට දාලා එයාගේ පවුලව අරගෙන ගියා මේ වගේ හොරුන්වද හින්දා ගන්න මේ ඒකට වෙන පොලිසිය IP බාරන්නේ